ආටුකරුල්ල කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ ඇත්තටම කෙවින්ට මොකක් සිද්ධ වෙයිද? ඇත්තටම යාළුවනේ කෙවින්න දැන් පොලිසියට යනවා කියන්නේ කෙවින්ට නුරාන් ගැන හොයාගන්න බැරි වෙනවා. ඉතින් කෙවින් කරන්නේ ඒතේ පොලිසියට දැනුම් දෙනවා. ඉතින් පොලිසියට දැනුම් දුන්නාට පස්සේ පොලිසියෙන් තමයි ඊළඟට නුරාන් හොයන්න යන්නේ. ඉතින් නුරාන්ව වැඩි දවසක් නොගින් ළඟදීම හම්බ වෙනවා. ඉතින් කෙල්සිට නම් කොච්චර කිව්වත් නුරාන් ගැන සැකයක් තියෙනවා කියලා කෙල්සි පිළිගන්නේ නමුත් කෙල්සිත් හොයලා බලන්න පටන් ගන්නවා. ඉතින් නුරාන්ව මාට්ටු වුණොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඉතින් ඇත්තටම නුරාන් මේ කතාවේ හැටියට මාට්ටු වුණොත් කෙල්සිලා ගෙදරින් නුරාන්ට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ පාටකුරෝලු අවසානයේදී කියලා ඕගොල්ලෝ හිතන්නේ. ඉතින් යාළුවනේ නිම්නාවිත් දැන් කොහොමත් කෙවින්ට කැමති වෙන්නේ බොරු කියලා තිබ්බොත්. ඉතින් ඒත් එක්කම යාළුවනේ කෙවින්ව දැන් නිම්නාවිලා ගෙදර නොදන්නවා මේ මංජිතන මේ කෙවින් කියලා මේ පොලිසියෙන් තමයි විසඳගන්න වෙන්නේ. ඉතින් ෆොන්සේකා මහත්තයා බැරි වෙලා හරි පොලිසියට ආවොත් එයා මගේ පුතා කියලා අනිවාර්යයෙන්ම පොලිසියට කියනවා. ඉතින් එතකොට නම් ජනාත්තා සේරමල දැනගන්නවා මේ කෙවින් කියන්නේ ෆොන්සේකා මහත්තයා පුතා කියලා. ඉතින් මේ මංජිතගේ කෙවින්ගේ පඩලවිල්ල මෙතනින් අරගන්නත් පුළුවන්. ඒත් එක්කම නිම්නාවිය පැහැරගෙන ගියේ නුරාන් කියලා ළඟදිම අහුවෙනවා. ඉතින් අමතක නොකර දිගටම බැලීමට subscribe කරලා තියන්න.